කැන්සර් එකක් මුලින් ඩයග්නෝස් කරාට පස්සේ ආපහු ඒ කැන්සර් එක ඔයාට එන්නේ නැති වෙන්න ක්‍රම තියනවාද? උත්තරේ ඔව්. ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ පළවෙනි එක තමයි the biggest difference එක කරන්න පුළුවන්. අපි කියමු breast cancer එකක් වගේ හැදිලා තියෙනවා නම් ඔයාගේ ડોක්ටර් prescribe කරන්න පුළුවන් hormonal tablet එකක් සමහරවිට අවුරුදු 5කට. ඒක ගැනීම අතිශයම වැදගත්. මම යන කොන්ෆරන්ස් මම ඇමරිකාවේ සාමාන්‍ය හැම අවුරුද්දම කොන්ෆරන්ස් එකකට යනවා. ඒ කොන්ෆරන්ස් වල re-emphasize කරන හැමදේම තමයි ඒ ටැබ්ලට් එකක් හරි කීමෝ ටැබ්ලට් එකක් හරි මොකක් හරි දෙනවා නම් සර්ජරි එකට පස්සේ ඒකේ අපි කියමු 90%ක් ඒ ටැබ්ලට් එක හරි මොකක් හරි ට්‍රීට්මන්ට් එක ගත්තා as opposed to 60%ක් ඒ දෙක අතර enormous වෙනසක් තියෙනවා cancer recurrence වල. එතකොට post surgery ඔයාට මොකක් හරි ඔයාගේ medical oncologist දීලා තියෙනවා නම් treatment ගන්න කියලා ඒක හරියටම අකුරටම ගැනීම අතිශය වැදගත්. ඒක තමයි කරන්න පුළුවන් most powerful strategy in terms of preventing cancer. දෙවෙනි එක තමයි exercise. මම මේක හැම වෙලාවෙම කියනවා මේක is very underestimated in terms of preventing cancer. මේක දැන් හොඳටම mainstream උත් එක්ක. මීට අවුරුදු 2කට විතර කලින් publish වෙලා තිබ්බ New England Journal of Medicine කියන්නේ highest standard of medicine ජර්නල් ආටිකල් එකක්. ඒකේ ඒගොල්ලෝ පෙන්නලා තිබ්බා stage 3 colon cancer එකක් තියෙන patients ලා ටිකක් අරගෙන මාස 4මාරක් කීමෝതെරපි ඊට අමතරව exercise structured exercise program එකක් කරාම benefit එක almost equal. Just think of this, right? හොඳටම advanced colon cancer එකක් හැදිලා කීමෝതെරපි මාස 3-4මාරක් දෙන ඒකේ දෙන benefit එකම exercise වලින් උත් දෙනවා. මම ඒකයි කියන්නේ ගොඩාක් වෙලාවට හොඳටම underestimated how powerful exercise in terms of preventing cancer. තුන්වෙනි එක තමයි diet එක. මේකත් මම සෑහෙන කියනවා අපි පුළුවන් තරම් avoid කරන්න ඕනේ fatty food, sugar food, එතනින් ගියාම starchy food, ඒ කියන්නේ carbohydrates වැඩිපුර තියෙන drugs, හරි සීනි වැඩිපුර තියෙන drugs, හරි තෙල් වැඩිපුර තියෙන drugs, හරි. හැබැයි මම කියන්න ඕනේ ඒකේ evidence එක exercise වලට අඩුවෙන් තියෙන්නේ. හැබැයි ඒකත් enormously powerful ඒකත් drug එකක් actually. හරි healthy food එකක් කියන එක. ඒකත් is very important in terms of preventing cancer. මගෙන් ගොඩාක් patients ලා අහනවා alcohol ගැන. zero limit එක තමයි කරන්න පුළුවන් හොඳම දේ cancer prevention, especially in the first year. I would think if you are diagnosed with a cancer you want to avoid පුළුවන් තරම් alcohol නොගෙන ඉන්න එක තමයි most important thing. හැබැයි ඉඳලා හිටලා glass of wine ඒ වගේ එකක් ගත්තට ඒක කිසිම වෙනසක් නැහැ. දැන් හැමදාම alcohol drink එකක් ගන්නවා නම් හරි සතියේ ගාපම එක දවසක් දෙකක් විතර කරන අනිත් හැම දවසේම alcohol බොනවා නම් ඔයා you definitely are putting at yourself a risk. ඊට පස්සේ smoking කරන්න පුළුවන් නරකම වැඩේ තමයි cancer patient කෙනෙකුට smoking. අනිත් මිත් එක තමයි already smoke කරන කෙනෙක් දැන් cancer එක හැදිලා තියෙන්නේ මොනවා ප්‍රශ්න නැහැ දිගටම smoke කරන ඒකත් ඉතාම වැරදි මතයක්. smoke කරන කට්ටිය smoking cigarettes අපි කියමු 10ක් ගන්න එක්කනේ ඒක 5ක් දක්වා අඩු කරත් ලොකු benefit එකක් තියෙනවා cancer prevent කරන්න. ඒකින්ද ඔයා smoker කෙනෙක් නම් පුළුවන් තරම් බලන්න ඕනේ මේ smoke නොකර ඉන්න. දැන් ඊටාම ලස්සන පරීක්ෂණයක් කරලා තිබ්බා රිසර්චර්ස්ලා ටිකක්. ඒ කියන්නේ cancer cells ටික lung cancer එකක් හදුන එක්කෙනෙක්ගේ cancer cells ටික එළියට අරගෙන ඉවර වෙලා biopsy එකකින් වගේ අරගෙන ඉවර වෙලා petri dishes දෙකකට දාලා ඉවරලා අපි දැන් මේ experiment එකක් කරලා. එකකට හැම වෙලාවෙම cigarette smoking දානවා අනිත් එකට cigarette smoking දාන්නේ නැහැ. එතකොට එක එක chemotherapy ඒ petri dish එකේ එහෙම දාලා ඉවරලා බැලුවාම අර continuously smoking feed කරපු cancer cells හොඳටම mutations ප්‍රමාණයත් වැඩි, angry and they don't respond to treatment as opposed to අර අනිත් lung cancer treatment එක ඒක බොලක් වෙලාවට හොඳට respond කරනවා treatment එක. ඒ කියන්නේ cancer එකක් හැදුනා ඔයාට smoking අඩු කරන්න පුළුවන් නම් ඒක enormous benefit එකක් තියෙනවා. So ඒවා තමයි මගේ 5 layered approach with highest amount of evidence cancer එකක් prevent කරගන්න.